සාදරයෙන් පිළිගන්නවා සියලුම දෙනාම YouTube channel එකට. අද වීඩියෝ එකේ ඔයාලට ගෙනල්ලා තියෙන්නේ USDT 135ක් වෙනකන් රිවෝඩ් එකක් ගන්න පුළුවන්. හැමෝටම ලේසියෙන්ම කරන්න පුළුවන් ඉවෙන්ට් එකක් ගැන. ඉතින් මේකෙදි SOMI token ඔයාලට ගන්න පුළුවන්. දැනට මම price එක බැලුවා. මෙතනදී ඔයාලට 790 වගේ යනවා. 790ට coin 150ක් ගත්තොත් ඉවෙන්ට් එකේදී USDT 135 coin 150ට වැඩිය ගන්න පුළුවන්. 250ක් දක්වා වගේ කෙනෙක්ට හරියට වැඩේ කරොත් ඔයාලට USDT 150කට වැඩි රිවෝඩ් එකක් ගන්න පුළුවන්. දැනට මම ඇවරේජ් ගත්ත ප්‍රයිස් එක ගත්තොත් රිවෝඩ් එක ගත්තොත් ඔයාලට USDT 135ක ලංකා රුපියලෙන් 40000 50000 අතර මුදලක් ඔයාලට මේ ඉවෙන්ට් එකේදී ගන්න පුළුවන්. ඉතින් මේක ලබා දෙන්නේ Get exchange site එක. ඔයාලා දන්නවා ඇති Binance, Bybit වගේ exchange site එකක් Get මම ගොඩක් කලින් ඉඳන් පාවිච්චි කරනවා. දැන් අවුරුදු 10ක් විතර මේ platform එක තියෙනවා. මේකේ event එනවා, airdrop එනවා. ඉතින් අලුතෙන් token list එකේදී අපිට ඒ වගේ reward ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. මම කලින් ලබාගෙන තියෙනවා. ඉතින් මේකෙන් තමයි event එක කරන්න තියෙන්නේ. මුලින්ම කරන්න තියෙනවාට මම පහළ description එකේ දාලා තියෙනවා Get.io account නැති අයට account එක create කරන්න අවශ්‍ය link එකක්. අලුතෙන් account එක create කරලා වැඩේ කරනවා නම් point 250ක් වගේ වෙනකන් ඔයාලට reward එක ගන්න පුළුවන්. ඒ වගේම දැනට Get account එක පාවිච්චි කරන කෙනෙක්ට උනත් රිවෝඩ් එකක් ගන්න පුළුවන් හොඳ අවස්ථාවක් තියෙනවා. ඒක නිසා වීඩියෝ එක අවසානකම් බලන්න. account නැති අයට පහළ description එකේ දාලා තියෙනවා account එක create කරන්න අවශ්‍ය link එක. එතනින් ගිහලා දැම්ම account එක create කරන්න. ඔයාලට email password දීලා account එක හදා ගන්න පුළුවන් normally. ඊට පස්සේ application එක අරගෙන register ලබා දුන්න email password ඇතුළත් කරලා log in. ඊට පස්සේ KYC verification එක කරන්න. ඉතින් ඔයා KYC verification එක කරාට පස්සේ event එකට eligible වෙන්න පුළුවන්. new side reward එක වැඩි. ඉතින් මුලින්ම log වුණාට පස්සේ KYC verification එක කළා security Google Authenticator එක phone number එක fund password වගේ දේවල් add කරන්න. ඊට පස්සේ මෙතන home එකට ආවට පස්සේ interface එක බලා ගන්න පුළුවන් මේ විදිහට. මෙතන උඩෙම තියෙනවා candy drop කියලා. එහෙම නැත්නම් ඔයාලට මෙතන more එකට ගියොත් බලා ගන්න පුළුවන්. මේකේ candy drop කියලා තියෙවි හොයාගන්න. ඊට පස්සේ ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙන්න විදිහට candy drop කියන page එකේ SOMI කියන event එක උඩින්ම බලා ගන්න පුළුවන්. මේක තව දවසකින් ඉවරයි. මේ කාලය අතරතුර ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඊට පස්සේ මේ event එකට කරන්නත් බෑ, අපිට participate වෙන්නත් බෑ. මේක join now යන්න. අලුතෙන් account create කරපු අය, ඒ වගේම ඔයා දැනට account පාවිච්චි කරපු අය හැමෝම මෙතන participate කියලා තියෙයි. එහෙම නැත්නම් join now කියලා හරි මොකක් හරි මෙතන button එකක් තියෙනවා. click කරලා register වෙන්න. ඉතින් මේකේ reward එක ලබා දෙන්නේ කොටස් 3කට. පළවෙනි එක තමයි මෙන්න මේක. SOMI token ලක්ෂ 3ක reward එකක් දෙනවා. දැන් coin එක වැඩි වෙලා තියෙන නිසා අපිට ලොකු reward එකට යන්න පුළුවන්. දැන් 790ට වගේ යනවා market price එක. ඔයාලට කරන් තියෙන event එකට participate වෙලා මෙන්න මේ task එක. පළවෙනි task එක new user trade in full. ඒ කියන්නේ ඔයා මීට කලින් Get.io එකේ කිසිම trade එකක් දාලා නැත්නම් හෝ අද අලුතෙන් account එක create කරා නම් ඔයාට මේකට eligible වෙන්න පුළුවන්. මේකෙත් තියෙනවා register කියලා. මේක click කරන්න. මේක click කරාට පස්සේ ඔයාට spot එකේ SOMI USDT spot currency pair එක ඔයාට trading volume එක 500ක් හදන්න. මේකේ trading volume එක 500ක් හැදුවොත් candy කියන එකක් ලැබෙනවා. reward එක ලැබෙන විදිහ මම කියලා දෙන්නම් ඔයාට. ඊට පස්සේ ඔයාට නැවතත් spot එකේ trading volume එක 2000ක් හැදුවොත් USDT 2000ක trading volume එකක් හැදුවොත් candy 3ක් ලැබෙනවා. ඉතින් මේකේ ඔයාට USDT 20ක් තිබ්බත් trading volume එක 2000ක් දක්වා හදන්න පුළුවන් spot එකේ. මෙතන මිනිමම් ඩිපෝසිට් කරන amount එක මම කොහොමද සඳහන් කළා නෑ. ඒක නිසා වගාව තියෙන USDT 5න් 10න් උනත් ඔයාට trading volume එක 500,000ක් හදන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ. මෙතන candy 3ක් ඔයාට earn කරන්න පුළුවන්. පළවෙනි එක තමයි spot එකේ trading volume එක USDT 500ක trading volume එකක් හැදුවොත් candy එකයි. ඔයාට තව ඒ වගේම spot එකේ trading volume එක 2000ක් හැදුවොත් trading volume එක candy 3යි. එතකොට candy 4ක් ලැබෙනවා. එතකොට මේකේ දැනට candy $84ක් හොයලා තියෙනවා new users අය. එතකොට මෙන්න මේක reward එක ලැබෙන්නේ ඔයා හොයපු candy ප්‍රමාණය 4යි නම් 4 බෙදීම සම්පූර්ණ event එකට participate වුණු users ලා හොයපු candy ගාණයෙන් බෙදෙනවා 12084න්. ඊට පස්සේ total reward pool එකෙන් වැඩි කරාට පස්සේ ඔයාලට ලැබෙන reward එක event එක ඉවර වෙන වෙලාවෙදී දැනගන්න පුළුවන්. අපි දැනට reward එක මෙතන බැලුවොත් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න total pool එක, ඒ වගේම දැනට candy හොයලා තියෙන ගාණ සහ ඔයා හොයපු candy ගාණ 4 නම් ඔයාට මේ වෙලාවේ ගත්තොත් event එක ඉවර වෙන වෙලාව තමයි හරියම අපිට දැනගන්න පුළුවන් ඉන්නේ ලැබෙන reward එක. මොකද එතකොට තවත් වැඩි වෙන්න පුළුවන් candy හොයපු ගාන. ඔයාට SOMI token 33ක් new user කෙනෙක්ට මේ task එක කළා දැනට candy හොයපු ගානත් එක්ක ඔයාට ගන්න පුළුවන්. තව දවසක් තියෙන නිසා තව ලොකුවට මෙතන candy එකතු වෙන එකක් නෑ. total event එකට participate වුණ අය හොයපු candy ගාන ලොකුවට වැඩි වෙන එකක් නෑ. ඊයේ බලද්දිත් මෙන්න මේ ගානට වැඩි චුට්ටක් අඩුවෙන් තිබ්බේ. අදත් පොඩ්ඩයි වැඩිලා තිබ්බේ. හෙට event එක ඉවර වෙද්දිත් තව නම්
500,000ක් වගේ උපරිම වැඩි වෙන්න අවස්ථාව දෙන. ඒත් ඔයාලට coin 30ක් වගේ ගන්න පුළුවන්. දැනට 33ක් ඔයාලට Somi token ගන්න පුළුවන් මේ new user task එක කරලා trading volume එක 500ක් සහ 2000ක් හදලා. හරි trading volume එක හදනවා නම් ඔයා මෙතන event එකට register Somi USD currency pair එක select කරන්න. ඊට පස්සේ ඔයා USD deposit කරපු ප්‍රමාණයෙන් ඔයා USD 50ක් deposit කරනවා. මෙන්න මේ විදිහට ඔයාට Somi token buy කරන්න පුළුවන්. ඔයාගේ USDT 50න් මෙන්න මේ විදිහට buy කරලා ඒක නැවත sell කරන්න. ඉතින් ඔයාලට limit order market order කැමතියක් දාන්න පුළුවන්. මම limit order එකක් දානවා fee එකේ මාඩු නිසා. මම මේ විදිහට USD 500 ගානකම Somi buy කරා. මේක sell කරවන්න දැන් මගේ trading volume එක මම USD 500 වැඩි ප්‍රමාණයක් buy කරපු නිසා buy කරලා නැවත sell කරා. ඒක trading volume එක 10ක් විතර හැදුනා. ඔයා USD 20ක් තියෙනවා ඔයාගේ asset එකේ. USD 20කින් buy කරලා ඒක නැවත sell කරත් trading volume එක 40යි. ආයෙ පාරක් buy කරලා sell කරොත් USD 20කින් trading volume එක 80යි. fee එකක් යනවා. එතකොට ඔයා බලන්න හරියටම trading volume එක 500ක් හව 2000ක් හදනවා නම් කොච්චර buy sell කරන්න ඕනද කියලා. ඉතින් ඔයා buy කරන සහ sell කරන ප්‍රමාණය එකතුව තමයි trading volume එකට එකතු වෙන්නේ. 20කින් buy කරලා sell කරොත් trading volume එක 40යි. ඒ විදිහට ඔයාට USD 2000ක් වෙනකන් trading volume එක හැදුවොත් candy 4ක් ගන්න පුළුවන්. candy 4ම ගත්තොත් coin Somi token 33ක් ගන්න පුළුවන්. හරි එතකොට ඒ ටාක්ස් එක new user only අපිට කරන්න බෑ. ඒක නිසා තමයි මෙතන මට ineligible කියලා තියෙන්නේ. මම all user account එක පාවිච්චි කරන නිසා. එතකොට පහළ තියෙන ටාක්ස් එකේදී future එකේ තමයි trading volume එක හදන්න තියෙන්නේ. future වල වාඩ කරන්න තියෙන්නේ trading volume එක 1000ක් ඇදුවොත් future වල වාඩ candy එකක් ලැබෙනවා. අර වගේම තමයි ඊට පස්සේ 3000ක් ඇදුවොත් candy 2යි. 5000ක් ඇදුවොත් candy 3යි. 7000ක් හැදුවොත් candy 5යි. candy 11ක් දක්වා හොයන්න පුළුවන් ඔයාලට future වලත් trading volume හදලා. ඉතින් future trading volume හදනවා නම් ලේසි. ඔයාලට USD 20ක් වගේ තිබ්බනම් leverage එක 10 වගේ use කරලා trade එකක් දැම්මොත් සැලකිය යුතු ප්‍රමාණයකින් trading volume එක හැදෙනවා. එතකොට මේකෙදී reward එක අපි බලමු. දැනට candy 41357ක් මේකේ හොයලා දෙනවා. මොකද මේක all user සයිටත් eligible වෙන්න පුළුවන් නිසා. එතකොට දැනට අපි මේ candy ප්‍රමාණය අනුව ලැබෙන reward එක බලමු candy වලට. හරි total pool එක future trade කරන අයට Somi token 70000ක් තියෙනවා. දැනට candy distribute කරලා තියෙනවා 41249ක්. අපි candy 11ම හෙව්වොත් ඔයාට Somi token 18ක් ගන්න පුළුවන් මෙතනදී. එතකොට කලින් event එකේදී Somi token 33යි මේකෙන් 18යි 51ක් ඔයාලට future එකේ size spot එකේ trading volume එක හදලා ගන්න පුළුවන්. එතකොට coin 51ක් කියන්නේ USD 47ක්. ඉතින් ඔයාලා future trade කරනවා නම් asset එකට යන්න. asset එකට ගිහලා මෙතන transfer යන්න. transfer ගිහලා ඔයාගේ future account එකට USDT transfer කරන්න ඕනේ. මම මෙතන USDT 20ක් ඇතුළත් කරලා confirm දෙනවා. ඊට පස්සේ future වලට යන්න. අපි මෙතන trade වලට ගිහිල්ලා ඔයාට පහළ තියෙනවා future කියලා. future වලට ගිහිල්ලා මෙතන currency pair එක select කරලා Somi කියලා search කරන්න. මම මේ විදිහට Somi USDT currency pair එක select කරනවා. එතකොට මෙතන leverage එක මම 10 use කරනවා. මගේ balance එකේ USDT 158ක් තියෙනවා. මම 158ෙන්ම දාන්නයි. මම මෙතන USDT use කරනවා 20කින් විතර දාන්නම්. මෙන්න විදිහට 22කින්. එතකොට 22කින් මම මෙතන buy loan එකක් දාන්න යන්නේ. leverage එක 10 select කරපු නිසා trade එක සාමාන්‍යයෙන් වැටෙනවා 10 ගුණයකින් වැඩි වෙලා 220කින් වගේ වැටෙනවා. ඉතින් ඔයා trade එක දාන්න කලින් මෙතන limit කියලා තියෙන එක market කියන එකට දාගන්න. ඊට පස්සේ ඔයාලට USDT මම දැන් මෙතන 22කින් වගේ දානවා. buy loan දෙනවා. buy loan දුන්න ගමන් පහලින් trade එක ගන්න ඉක්මනට close කරන්න නැත්නම් loss එකක් යන්න පුළුවන්. ඉතින් ඔන්න trade මම USD 20කින් leverage එක 10 දාලා trade එක දාපු නිසා buy කරපු ප්‍රමාණය 220ක් වගේ USD buy වුණා. ඒක නැවත close කරනකොට ඒක sell වෙනවා. එතකොට මේකෙත් අර buy කරපු සහ sell කරපු ප්‍රමාණය එකතුව 220කින් buy වුණා. sell කරද්දිත් 220යි 440ක වගේ trading volume එකක් හැදුණා මෙතනදී. එතකොට ඔයා trading volume එක හදන ප්‍රමාණය ඒ විදිහට බලන්න trading volume එක 7000ක් වෙනකන් උඩරිම හදන්න පුළුවන්. මෙතනදී මතක තියාගන්න crypto කියන්නේ high risk asset එකක්. කිසිම දැනුමක් නැසුව ට්‍රේඩ් කරන්න යන්න එපා. ඔයාගේ තියෙන සල්ලි නැති වෙන්න පුළුවන්. ඒක නිසා ට්‍රේඩින් වොලියම් හදනකොට සැලකිලිමත් වෙන්න. ඔයාට ට්‍රේඩ් එක ඕපන් කරලා සෙල් කරද්දී ලොස් එකක් යන්න පුළුවන්. ෆියුචර් එහෙම ට්‍රේඩ් කරද්දී තාමත් රිස්ක්. දැනගෙන මේ වැඩේ කරන්න නැත්නම් ඔයාගේ සල්ලි නැති වෙන්න පුළුවන්. ඒ වගේම මේ වගේ රිවෝඩ් 100ක් අපිට ගරන්ට් කරන්න බෑ. මුලින්ම කරන අයට රිවෝඩ් ලබා දෙන්නේ සමහර අවස්ථාවලදී. මේ ඉවෙන්ට් එක නම් එහෙම නෑ. නමුත් ඔයා ට්‍රේඩ් කරද්දී රිස්ක් එකක් තියෙන. ඒ දේ මතක තියාගෙන මේ ඉවෙන්ට් වලට ට්‍රේඩින් වොලියම් හදන්න. හරි ඔයා ෆියුචර් එකේ ට්‍රේඩින් වොලියම් හදාගෙන යද්දී ට්‍රේඩින් වොලියම් එක 1000ක් වුණාට පස්සේ මේක කම්ප්ලීට් වෙයි. ඊට පස්සේ ආයෙ 3000ක් වුණාට පස්සේ මේකත් කම්ප්ලීට් වෙයි. විදිහට උපරිම 7000ක් වෙනකන් හදන්න පුළුවන්. 7000ක් වෙනකන් හදනවා නම් සාමාන්‍යයෙන් ඔයාට ලොස් එකක් යන්න පුළුවන්. ඒ දේ මතක තියාගන්න. buy කරලා sell කරද්දී ලොස් එකක් යන්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් leverage එක අඩු කරලා capital එක වැඩි කරලා මේ වැඩේ කරොත් ඔයාට ලොකු ලොස් එකක් නැතුව මේ වැඩේ කරන්න පුළුවන්. හරි එතකොට candy 11ම හෙව්වොත් ඔයාට
කොයින් 18ක් වගේ හම්බෙනවා දැනට තන කැන්ඩි ඩිස්ට්‍රිබියුට් කරලා තියෙන ප්‍රමාණයත් එක්ක. ඒතර පල්ලෙහාට ගියාට පස්සේ තවත් තියෙන හොඳ ඉවෙන්ට් එකක්. මේකේ ඔයාලට රිවෝඩ් ලබා දෙන්නේ ස්පොට් එකේ ට්‍රේඩින් වොලියම් හදනවට. මේක all user new user හැමෝටම කරන්න පුළුවන්. මම මේක කරලා තියෙන්නේ. මගේ estimate reward එක මෙතන SOMI token 125ක් පෙන්නනවා. ඒකේ වටිනාකම USDT 115ක්. ඉතින් මේක ගන්න කොහොමද කියලා මම කියලා දෙන්නම්. ඔයාලට කරන්න තියෙන්නේ මේකේ ඕනම කෙනෙක්ට all user වෙන්න පුළුවන්, new user වෙන්න පුළුවන්. ඕනම කෙනෙක්ට මේකට register වෙලා spot එකේ SOMI USDT currency pair එක spot එකේ trading volume එක අවම 18 වැඩි හදන්න. අවම 18 වැඩි හැදුවොත් ඔයාලට ඔයා හදන trading volume එකට ඔයාට reward එකක් ලැබෙනවා. එතකොට දැන් මේ event එකේදී trading volume එකේදී ඔයා eligible වෙනවා USDT 1000කට වැඩියෙන් trading volume එකක් හැදුවොත්. එතකොට මේකේ reward එක තීරණය වෙන්නේ ඔයා හදන trading volume එක බෙදනවා සම්පූර්ණයෙන් මේ ඉවෙන්ට් එකට දැන් පාර්ටිසිපේට් වුණ අය ට්‍රේඩින් වොලියම් එක මෙන්න විදිහට මිලියන 9කට ආසන්න ප්‍රමාණයක් හදලා තිනවා. ඔයා හදපු ට්‍රේඩින් වොලියම් එක මිලියන 9න් බෙදලා මේක වැඩි කරනවා टोटल රිවෝඩ් pool එකෙන්. SOMI 70000ක් තියෙනවා pool එක. ඒකෙන් කොටසක් ඔයාට ගන්න පුළුවන්. එතකොට මම දැන් මේකේ ට්‍රේඩින් වොලියම් එක හැදුවා USDT 16487ක්. ඒකට අදාළව තමයි මට USDT මෙතන 115ක රිවෝඩ් එකක් පෙන්වනවා. ඉතින් මේක හෙට ඉවර නිසා සමහර විට හෙට දැන් මේක ට්‍රේඩින් වොලියම් තව හදන ප්‍රමාණය වැඩි වෙන වෙන අපේ රිවෝඩ් එක අඩු වෙනවා. නමුත් USDT 20000ක් 30000ක් වගේ ට්‍රේඩින් වොලියම් එකක් හැදුවොත් අපිට ලොකු රිවෝඩ් එකක් ගන්න පුළුවන්. අනිත් එක්ස්චේන්ජ් සයිට් වල වගේ ලොකු ට්‍රේඩින් වොලියම් හැදෙන්නේ නැහැ. ඒක නිසා මේක ට්‍රේඩින් වොලියම් හදනවා නම් වා ඉවෙන්ට් එක ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා ලොකු රිවෝඩ් එකක් ලැබෙනවා නම් විතරක් හදන්න. මේක ස්පොට් එකේ ට්‍රේඩින් වොලියම් හදන්න තියෙන්නේ ස්පොට් එකට ගිහලා මෙන්න විදිහට බයි කරන්න, සෙල් කරන්න, බයි කරන්න, සෙල් කරන්න. එතකොට ඔයා හදන ට්‍රේඩින් වොලියම් එක වැඩි වෙන්න ඔයාට ලැබෙන රිවෝඩ් එක වැඩි. ඒ වගේම මතක තියාගන්න එක්කෙනෙක්ට SOMI token 200යි earn කරන්න පුළුවන්. ඉන්නේ 200ට වැඩිය ඒකෙන් රිවෝඩ් එකක් ගන්න බෑ. ලිමිට් එකක් දීලා දෙනවා SOMI token 200ක් දක්වා විතරයි. කොච්චර ට්‍රේඩින් වොලියම් හැදුවත් ඔයාට ගන්න පුළුවන්. ඉතින් උපරිම රිවෝඩ් එක ගන්න නම් සාමාන්‍යයෙන් ඉවෙන්ට් එක ඉවර වෙද්දී USDT 80000ක් ලක්ෂයක වගේ ට්‍රේඩින් වොලියම් එකක් සමහර විට හදන්න අවශ්‍ය වෙයි. දැනට මම USDT 16487ක ට්‍රේඩින් වොලියම් එකක් හදලා coin 124ක් මෙතන රිවෝඩ් එක විදිහට පෙන්නනවා. ඉතින් ඔන්න ඔය ඉවෙන්ට් එක තමයි කරන්න තියෙන්නේ. තව ඉන්වයිට් කරන රෙෆර් කරන අයටත් ටාස්ක් එකක් තියෙනවා කැමති එක කරන්න. එතකොට මේකේ රිවෝඩ් එක ලබා දෙනවා කියලා තියෙන්නේ 2025 10/29 ඉවෙන්ට් එක ඉවර වෙලා එදාට රිවෝඩ් එක ඩිස්ට්‍රිබියුට් කරනවා SOMI token වලින් වගේ ඇසට් එකට ටෝකන් ලබා දෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් ඉවෙන්ට් එක තව දවසකින් ඉවරයි. මේ කාලය අතරතුර මේ වැඩේ කරත් ඔයාලට රිවෝඩ් එකක් ගන්න පුළුවන්. කොයින් සාමාන්‍ය 150ක් වගේ වෙනකන් ට්‍රේඩින් වොලියම් උත් හැදුවොත් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඉවෙන්ට් එක කරලා ඔයා USDT ඩිපොසිට් කරපුවා විත්ඩ්‍රෝ කරන්න ප්‍රශ්නයක් නැහැ. මේ වගේ ට්‍රේඩ් කරද්දී මතක තියාගන්න ඉතාමත් හයි වෝල්ටේජ් වගේ සල්ලි නැති වෙන්න පුළුවන්. ඒක නිසා මම මේ වීඩියෝස් කරන්න වගේ දැනුම් වර්ධනය කර ගැනීම සඳහා පමණ ඔයාලා මේ දේවල් බලලා ඉගෙන ගන්න. ඊට පස්සේ ඔයාලා මේ දේවල් කරනවද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන්. හරි එහෙනම් අද වීඩියෝ ගැන ඔයාලට කියන්න තියෙන මෙච්චරයි. වීඩියෝ සම්බන්ධව මොකක්ද ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. තවත් අලුත් තීමාන වීඩියෝ එකකින් හැම වෙනකම මම ගිහලා යනවා. ඔයාලට සුබ දවසක් යාළුවනේ.